Ada pian nih, gue ada piannya tuh nih. Gue ada tanggal ya tapi. අපි තාම ලොකු කළුම කළු ලොකු වැහි කළුවක් පේනවා. අපි හිතන්නේ අපිට වැස්සට කලින් ගන්න පුළුවන්. බලමු යාළුවෝ ගන්න ගන්න. මේ වඩේ නෙමෙයි මේවා පුණුම් වගේ. කිසිම වැඩක් නැහැ නිකන් මේ. ඊට තාර පැටව වගේ මේ. මේ වඩ මොකද කියන්නේ මේ වඩේ එක ගැන? ආ වඩේ එක ගැන මේ වඩේ එක මොකද කියන්නේ? ඈ මේ වඩේ නිකන් තාර වගේ මේවා කන්න බෑ. Halo, makin datang ya lu nih කොහොමද? හොඳින් ඉන්නද ඔයගොල්ලෝ? උඹලා ටේප් කරගන්න ඉම්මන් අවුලන්නේ. අපි තාම දුෂ්කර කටුක භාවයෙන් පිරුණු ගමනක් තමයි යාළුවනේ යන්නේ. තංගල් යනවා කියන්නේ ලේසි නෑ යාළුවනේ. ඔයාලට පේනවා යාළුවනේ අර කත්තේ උඩම. මෙතන මෙතන නයිල් ගග යනවා. අන්න අතන. යාළුවනේ එවරස් කඳු වැට්ටේ තමයි යලා තියෙන කාඩ ඇති පේන්නේ එවරස් කන්ද. මෙතන නේද? හිමාලයෙන් ගහලා ගිහලා තියෙන එවරස් කන්ද තමයි යාළුවනේ. අම්මගේ රෙද්ද. සහෝදර සික්කාවියනි මේ සබාදාම එක්ක නිර්මාණයකට පුළුවන් අපේ මුළු ජීවිතේම හොදලා යවන්න දැන් අපි ඔතනම දෙමිලා ඉන්නේ. කරන්න දෙයක් නැහැ. මේ කොයි ගමන ගැන මොකද ඔයාලට කියන්න තියෙන්නේ? ඊටම දුෂ්කරයි. අවුලක් නැහැ. සත්‍ය බොහොම කටුකයි. ගණන් ගන්න එපා. සත්‍ය කටුක දැනගෙන අපි ඉස්සරහට යන්න ඕනි. නාගිනි හෝන් එක ගන්න ඕනේ. නාගිනි හෝන් එක. ඒ වගේ. ඔය ගන්න හෝන් එක නාගිනි හෝන් එක. සත්‍ය. නාගිනි හෝන් එක. අපි දැන් දේගොඩ දරක් හොයන්නේ. තාම අපිට සෙට් උනේ නැහැ. අපි මේ කොහෙද ඉන්නේ ගම කිව්වොත් එහෙම ඕගොල්ලන්ට දෙනවා අපි සොන්න දෙකේ ටීවී එක. පුළුවන් නම් ගෙස්ට් කරලා කියන එක කියලා අල්ලලා මේ ටීවී එකක් දිනා ගන්න පුළුවන්. ඕකේ. වෙල්ලා ඉන්නේ දැන් අපි ඉන්නේ කඩේ මෙන්න මේ ඇටි කඩේ. අපි දැන් මේ දේගම් බොන්නේ කියලා හදන්නේ. මේ කඩේ. වෙල්ලා ඉන්නේ. මේ කඩේ එන පිළිවෙලයි හැබැයි. අපි දේගම් බොන්න හදන්නේ. අදන ඉදිරියට මොසී එක. ඔල නෑ අංගදේ. මලේ අවද එදින එක. අර කඩ වහපියන්. වහපිය කොට කම්බුගේ කඩ පුපුරන්න. අපිට ඉතින් මේ යන්න වෙන්නේ දවස් දෙක තුනයි මේ මාස විතරයිනේ. ඒ වගේ සුන්දර අත්දැකීම් විඳින්න ඇවිදින්න ඕනේ නේද? මේ මාර ලස්සනයි ඈ. තිරාවට. මේ මෙතන ඔය ඉස්සරහට ගොඩ ඉස්සරහට ගියාට ජපුර නෑල් ගොඩන්නේ. මං හිතා ගියා මේ ජපුර නෑ පේන්නේ. මේ වතුර තීති මම ලස්සනයි මේ උඩින් වතුර මාර ලස්සනයි. නෑ ඉතින් මොකද කියන්නේ මේ කොහෙද මේ හොගාන පොකුණනේ අපි හොගාන පොකුණ බණ්ඩ ආවේ ගයිස් නෙමේ සහෝදරවරුනි සික්කාවියනි ඉන්නල් පිපින්න මේ වගේ ප්ලේස් බලන්න නම් ලංකාවේ ඉන්න ඕනේ ඉතින් වතුර හිතිලා දැන් අපේ නැත්තම් අර අතනින් වතුර ගලන පල්ලය පට්ට ලස්සන එතකොට දැන් නම් උත්තර වතුර හිතිලා අර ලස්සනයි. හලෝ එනවාට අර මානගොල්ල පේනද? මාන නෙමේ ඒවා හැබැයි කටුගොළුද කොහෙද මොකද මේක අස්සේ මේ? හලෝ. පේන්නේ නැහැ බෑ. කවන්නේ ඔයාලා මේක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ෆොටෝ එකත් එක්ක. කොමඩු අම්මා කොමඩු. කොමඩු කන්න යන්න කොමඩු. කොමඩු. කොමඩු කපලා දෙනවා අපි කොමඩු නෑ
10නේ. කොහමද? මාර්ගෙන්සේ යාළුවනේ කරදරයක් වෙලා තියෙන්නේ අපිට බයික් එකට පොඩි හානියක් වුණා. බයික් එකේ පාරේ දාලා දැන් යන ගමන් ඉන්නේ.